alternator regulator ගියාම Hello everyone. අලුත් alternator Subscribe එකක් Wired Genius රුපියල් 50,000 LK. විතර විනාශ කරගන්නවත් එහෙම නැත්තම් මේ වගේ gadget එකක් දාලා රුපියල් 1500කින් 2000කින් වැඩි කොට දාගන්න පුළුවන්ද කියන එක අද අපි බලමු. මේ තියෙන්නේ වාහනයක alternator එකේ regulator IC එක පිච්චුනාම ඒ වෙනුවට කඩේ ගන්න තියෙන regulator එකක්. මේක සෙට් කරන්න කලින් මේක ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක අපිට බලා ගමු මේ විදිහට. ඔයගොල්ලෝ මේ regulator පරීක්ෂා කරන්න ඕනේ වෙනවා වෝල්ට් 14.5කට එහා ගිය වැඩ කරන power supply එකක්. ඒ වගේම multimeter එකක්. ඊට අමතරව 12 volt බල්බ් එකකට සම්බන්ධ කරගත්ත වයර් දෙකක් සම කරගත්ත බල්බ් එකක් ඕනනවා. ඕනේ මේ වගේ 12 volt බල්බ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයාගේ power supply එක ඇම්පියර් 3ක විතර හොඳ power supply එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක වැඩ කරන්නේ නැති වෙයි. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේ වගේ කුඩා බල්බ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් බලමු මේක වයර් කරගන්නේ කොහොමද කියලා. මේ regulator එක ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන B තියෙනවා L තියෙනවා F තියෙනවා E කියලා තියෙනවා. මේ B කියන්නේ බැටරි එකට බැටරි පොසිටිව් එකට යන එක. මේ L කියන්නේ ලයිට් එකට බැටරි චාර්ජින් ලයිට් එකට යන එක. මේ F කියන්නේ ෆීල්ඩ් කොයිල් එකට යන එක. මේ E කියන්නේ ග්‍රවුන්ඩ් එකට යන එක. එතකොට ඔල්ටර්නේටර් එක වැඩ කරනකොට වෝල්ට් 14ක් වෙනකල් ආවම Hello everyone. Subscribe Wired Genius LK. මෙතනින් බැටරි චාර්ජ් වෙන එක නවතිනවා. බැටරි චාර්ජ් වෙන එක නවතිලා වෝල්ටේජ් එක අඩු වෙගෙන ආවට පස්සේ මොකද වෙන්නේ? නැවතත් ෆීල්ඩ් කොයිල් එකට කරන්ට් එක එනවා. එතකොට ෆීල්ඩ් කොයිල් එක ඔන්න බැටරි චාර්ජ් වෙනවා. ඒ කියන්නේ මේ ෆීල්ඩ් කොයිල් එක තමයි වෝල්ටේජ් එකත් එක්ක ඔන් ඔෆ් වෙන්නේ. එතකොට අපි මෙතෙන්දි චෙක් කරන්න ඉන්නේ ෆීල්ඩ් කොයිල් එක වෙනුවට මේ වගේ LED බල්බ් එකක් තමයි සම්බන්ධ කරන්න යන්නේ. එහෙම නැත්නම් මේ වගේ 12 volt බල්බ් එකක් වුණා සම්බන්ධ කරන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ ගන්න ඕනේ ඇම්පියර් 3කවත් හොඳ power supply එකක්. මේ ෆීල්ඩ් කොයිල් එකෙන් එන ඍණ විදුලිය. එහෙනම් අපි මේක ඍණාග්‍රය එහෙම නැත්නම් සම්බන්ධ කරගමු එකට. ඊට පස්සේ අපි මේකේ ධනාග්‍රය සම්බන්ධ කරනවා බැටරි අවුට් එකත් එක්ක. අපි ඊට පස්සේ කරන්නේ මේ ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කරන power supply එකේ ග්‍රවුන්ඩ් එක. ඒ වගේම මෙතන බැටරි පොසිටිව් එකට සම්බන්ධ කරනවා power supply එක. දැන් වයරින් ටික හරි. අපි ඊට පස්සේ වෝල්ටේජ් එක චෙක් කරගන්න මල්ටිමීටර් එක පාවිච්චි කරනවා. මල්ටිමීටරේ ෆීල්ඩ් කොයිල් එක සම්බන්ධ කරලා තියෙන වයර් දෙක සම්බන්ධ කරලා අපි බලමු. දැන් මම විදුලි සැපයීම ඔන් කරනවා. සාමාන්‍යයෙන් වෝල්ටේජ් එක දැන් 9 ගානක් විතර තියෙන්නේ. ඒ කියන්නේ බැටරි charge වෙන්න ඕන level එකේ. මෙතනත් පෙන්නනවා බැටරි charge වෙන්න ඕන level එකේ. ඊට පස්සේ දැන් බැටරි charge වෙනවා ටික ටික. මේ විදිහට බැටරි charge Hello වෙලා everyone. Subscribe Wired Genius LK. මේ විදිහට බැටරි charge වෙලා ඇවිල්ලා වෝල්ට් 14 විතර පයින්නකොට ෆීල්ඩ් කොයිල් එක ඔෆ් වෙනවා මේ විදිහට. උඩ පේනදී වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙනවා එතෙන්දී. එතකොට නැවතත් වෙන්නේ වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙච්ච ගමන්ම බැටරි කරන්ට් එක අඩු වෙනවා. බැටරි කරන්ට් එක දිනනකොට ෆීල්ඩ් කොයිල් එක ඔන් වෙනවා. බැටරි charge වෙනවා. ඊට පස්සේ බැටරි charge වෙච්ච ගමන්ම ඔයගොල්ලෝ පේනවාදී මේක ඔෆ් වෙනවා. මේක ආසන්න වශයෙන් අපි බැලුවොත් 14යි මේ මල්ටිමීටරෙන් චෙක් කරලා බලමු. 14 කිට්ටු වෙනකොටම වගේ මේක ඔෆ් වෙනවා. තමයි 14යි 1යි 2යි ඒ වගේ අතරේ තමයි ඔෆ් වෙන්න ඕනේ. එතකොට ඒ විදිහට තමයි මේක අපිට පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ කියන්නේ IC regulator එක. අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු මේ IC regulator එක කොහොමද මල්ටිමීටර් IC regulator අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු මේ IC regulator එක කොහොමද මේ වගේ
ඕල්ටර්නේටර් එකට සම්බන්ධ කරන්න කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනතුරු Hello everyone. Subscribe කරලා තියාගන්න. Subscribe Wire සුබ දවස්. Genius LK.